ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය වේගවත් කිරීම සහ මධ්‍යකාලීනව 7% ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම අරමුණු කර ගනිමින් ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය එක්ව ශ්‍රී ලංකාව පිළිබඳ හවුල්කාරීත්ව රාමුව ඊයේ දියත් කර තිබෙනවා. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ පෞද්ගලික අංශයේ කේන්ද්‍ර කරගත් රැකියා උත්පාදනය වර්ධනය කිරීම සහ ශක්තිමත් තිරසාර ආර්ථිකයක් ගොඩනැගීමයි. එම අවස්ථාවට එක්වෙමින් අනුරු කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ සාර්වාර්ථික ස්ථාවරත්වය හා යහපාලන ප්‍රතිපත්ති මත පදනම්ව රට තිරසාර වර්ධනයක් කරා මෙහෙයවීම රජයේ ප්‍රධාන අරමුණ බවයි. ලෝක බැංකුව සමග දශක ගණනාවක් පුරා පැවති සහයෝගීතාව මෙම ගමනට ශක්තියක් වන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. මෙම නව හවුල්කාරීත්වය යටතේ ඉදිරි වසර 5 තුළදී ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හරහා ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික ඍජු ආයෝජන සහ ලෝක බැංකුව හරහා ඇමරිකානු ඩොලර් බිලියනයකට සහනදායී මූල්‍ය පහසුකම් ලබා දීමට නියමිතයි. එමෙන්ම පෞද්ගලික අංශයේ නවෝත්පාදන සහ තරඟකාරීත්වය දිරිමත් කිරීම තුළින් ඉදිරි දශකය තුළ රැකියා වෙළඳපොළට පිවිසෙන තරුණියන් මිලියනයකට ගුණාත්මක රැකියා අවස්ථා සැපයීම මෙම වැඩපිළිවෙලේ මූලික අරමුණ ලෙස හඳුන්වා තිබෙනවා.